මුලින්ම අපි රයිගම් ටෙලි සම්මාන වලට කිව්වේ රයිගම් ටෙලි සම්මාන ටෙලි නාට්‍යකරුවන්ගේ මහා මංගල්‍ය කියලා. මොකද අපිට බයක් තිබුණා ටෙලි නාට්‍යයරෙන්න මාධ්‍ය විශේෂිතා සම්මාන දෙන්න අපිට පුළුවන් වෙයිද කියලා. ඉතින් මෙහෙම බය වෙන්න හේතු දෙකක් තිබුණා. එකක් තමයි අපිට මේ ශාස්ත්‍රයේ තියෙන ඊටම අඩු අත්දැකීම්. අනික තමයි අපිට මූල්‍යමය මෙම උල්ලට කෝටි 3.4ක් 4ක් අපි වියදම් කරනවා. මේකට මූල්‍යමය හැකියාවේ තියෙන ප්‍රශ්න ගැන. තව තවත් නිර්මාණශීලී කලා කටයුතු වල නිරත වන්නට ශක්තියක් වේවායි ප්‍රාර්ථනා කරමු. මේ රක්ෂණ පිළිලේ පිළිබඳ වැඩිදුර උත්තර මේක මෙහෙමයි. මේක ඇවිල්ලා මේ ඔයා වර්ධන සමාව දෙන්න ලෑස්ති නම් මේ අවශ්‍ය කියලා. හරි හරි නෝන හොඳ නම් ඉතින් අපි වර්ධන සමාව දෙමුකෝ මේ මොකද අපි කියලා ඉතින් නින්දෝ සුද්ධල නෙමෙයි. මෙන්න මොකක්ද අහන්න තියෙන වර්ධන කියන්නේ නොදැනුවත් තමයි ළමයි දෙන්නේ කියනවා. ඒක දැනුවත් වෙන්නේ නොදැනුවත් වෙන්නේ. ඔව්. එළ මොනවද කියන්නේ
කියන්නේ මෙහෙමයි. ආමාත්‍ය ජීවිත පරිත්‍යාගයෙන් ඒ ළමයාට වරදට සමාව දෙනවා. ඔව්. ඒ ළමයාට වෙන කිසි කෙනෙක් ගාව නැති. ඔව්. බොහොම වටිනා ක්වොලිටි එකක් තියෙනවා. ඒක ආමාත්‍යට හම් වෙනවා දැනෙන්නේ. ඔව්. එයා තාම කන්නේ. මොනවද කියන්නේ? හේ මිනිස්සු බබාලා දෙන්නේ කියලා කොහොමද කන්නේ වෙන්නේ? වෙන්නේ මාන මොඩේ කරන්නේ ඇස්තේ හරිද? කරන්න වෙන්නේ යන්න. එයා තේරුම් ගන්න මොකටද කියේ කලබල වෙනවා. කන්‍යා කියලා කිව්වේ ඒ දැලි තාම ලග්නේ කන්‍යා. ඔව්. ලග්නේ කන්‍යා. මතක තියාගන්න 2020 විතර වෙනකොට කසාදයක් වගේ එකම සුදුකම හැටියට ඉතුරු වෙන්නේ ලග්නවත් කන්‍යාවක් තමයි. ඇත්ත වශයෙන්ම අපේ නිර්මාණකරුවන්ට කලාකරුවන්ට විශාල ධෛර්යයක් හැටියටත් ඔවුන්ගේ නිර්මාණ ඇගේ කිරීමක් හැටියටත් ඒ වගේම ඒවා රටට ලෝකයට දැනගැනීමටත් මෙවැනි සම්මාන උළෙලවල් අතිශයින්ම වැදගත් වෙනවා. රයිගම් සමූහ ව්‍යාපාරය මේ වගේ රසවත් ඒ වගේම වර්ණවත් සම්මාන උළෙලවල් රාත්‍රියක් සංවිධානය කිරීම අපේ විශේෂ ඇගයීමට ලක් කරමින් මේ විශේෂ විනිශ්චය මණ්ඩලයක තීරණය වගේම හැම කලාකරුවෙකුගේම නිර්මාණ අගය කරන්නේ ඒ රසිකයෝ එහෙම නැත්නම් අපේ ජනතාව. ඒ ජනතාවගේ අදහස් වලටත් ඇහුම්කන් දෙමින් මේ විදියට විවේචන වලින් තොරව බොහොම අපක්ෂපාතීව සාධාරණව අකණ්ඩව මේ සම්මාන උළෙල පැවැත්වීම තමයි අපි විශේෂයෙන් අගය කරන්නේ. චරිත නිරූපණය කළ රෝෂාන් රවීන්ද්‍ර කළුවර්ලි වෙනුණුත් කවුරු හරි එනවා නම් හොඳයි. සුපැතුම් දැන් වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිර්දේශිත